හායි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ වෙජිටබල් චොප්ස් එකක් හදන වීඩියෝ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු කොහොමද වෙජිටබල් චොප්ස් එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම ලිප ඔන් කරලා ඒකට උණු වතුර ටිකක් මේ භාජනයට එකතු කරගන්නවා. දැන් මම මේකට ලුණු මේස හැන්දයි සීනි තේ හැන්දක එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් කවලම් කරගෙන මම දැන් මේකට එළවලු වෙන වෙනම එකතු කරගන්න තමයි හදන්නේ. මම ඉස්සෙල්ලාම කැරට් ටික එකතු කරගන්නවා. ඔයාලා එළවලු එකතු කරගන්නකොට ඔක්කොම එළවලු එකට එකතු කරගන්න එපා. මේ එක එක එළවලු තැම්බෙන්න යන වෙලාව එක එක වෙලාවල්. ඒක නිසා වෙන වෙනම එකතු කරගන්න. දැන් මේ හරියටම විනාඩි 5කට පස්සේ මම දැන් මේ ටික වතුර බේරෙන්න අයින් කරගන්නවා. දැන් මම මේකට හතු ටික එකතු කරගන්න යන්නේ. දැන් හතු ටික තැම්බිලා ඇති. මං විනාඩි 6ක් විතර හතු ටික තම්බ ගත්තා. දැන් මේ ටිකත් වතුර බේරෙන්න අයින් කරගන්නවා. මං දැන් මල්ගෝවා ටික එකතු කරගන්න හදන්නේ. දැන් මල්ගෝවා ටික තැම්බිලා ඇති. මල්ගෝවා ටිකත් විනාඩි 5ක් තම්බ ගත්තා. දැන් ඒ ටිකත් අයින් කරගන්නවා. දැන් මම මේකට බ්‍රොකොලි ටික එකතු කරගන්නවා. දැන් මේ විනාඩි 3කට පස්සේ බ්‍රොකොලි ටික තැම්බිලා තියෙන්නේ. මං ඒ ටික වතුර බේරෙන්න බා ගන්නවා. බ්‍රොකොලි ගොඩක් වෙලා තම්බ ගන්න එපා. එතකොට ඒකේ කොළ පාට ගතිය යනවා. දැන් මම මේකට ගෝකල් ටික එකතු කරගන්න යන්නේ. දැන් ගෝවා ටිකත් තැම්බිලා ඇති. මං ගෝවා ටිකත් විනාඩි 3ක් තම්බ ගත්තා. දැන් ඒ ටිකත් වතුර බේරෙන්න අයින් කරගන්නවා. එළවලු තම්බ ගත්ත වතුර ටික විසික් කරන්න එපා. අපිට ඒ වතුර ටික ඕන වෙනවා චොප්සිය හදන්න. මං දැන් භාජනයක් රත් වෙන්න තියලා ඒකට තෙල් තේ හැන්දක් දාගන්නවා. රත් වෙච්ච තෙල් ටිකට මං දැන් හීනියට කපාගත්ත ලුණු ගෙඩි භාගයක් එකතු කරගන්නවා. ලුණු ටික පොඩ්ඩක් රත් වුණාන් පස්සේ මම දැන් වෙජිටබල් ස්ටොක් ටිකක් එකතු කරගත්තා. මම මෙතන ගත්තේ අපි අර කලින් එළවලු තම්බ ගත්ත වතුරමයි. ඔයාලා ගන්න එළවලු ප්‍රමාණයට ඇති වෙන්න වතුර ටික එකතු කරගන්න. මම දැන් මේකටම කෝන්ෆ්ලවර් තේ හැන්දකට වතුර පොඩ්ඩක් දාලා දිය කරගෙන එකතු කරගත්තා. මම තව වෙජිටබල් ස්ටොක් හැන්දකුත් එකතු කරගත්තා. ලුණු චුට්ටක් මදි වගේ ඒකින්ද මම තව ලුණු චුට්ටක් එකතු කරගන්නවා. මේ වෙලාවේ මම ලිපේ ගින්දර ගොඩක්ම අඩුවෙන් තියාගෙන තියෙන්නේ. දැන් මම මේකට ගම්මිරිස් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මම දැන් මේකට එළවලු ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස චොප්සි එක. එහෙනම් ඔයාලත් මේක හදලා බලලා රසයිද කියලා කමෙන්ට් එකකින් කියන්න. අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.